හයි යාළුවනේ ඔන්න අපි අද මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ හම්බන්තොට බර්ඩ්ස් පාක් එකේ අලුත්ම තත්ත්වය ගැන. වීඩියෝ එක මග හරින්නේ නැතුව ඉවර වෙනකම් බලන්න කියලා මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. තාම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම වීඩියෝ එක බලන්න යමු. හම්බන්තොට ඉඳන් විනාඩි 15ක් වගේ තමයි යන්නේ මෙතනට එන්න. පාර දිගේ බෝඩ්ස් නුත් දාලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් මෙතන තමයි තැන. එන්න දැන් අපි ඇතුළට යමු. ඇතුල් වෙනකොට මෙතන දාලා තියෙනවා ටිකට්ස් වල ප්‍රයිසස්. ඔන්න අපි ඇතුළට යන ටිකට්ස් ටික ගත්තා. යමු දැන් අපි ඇතුළේ විස්තරය කොහොමද බලන්න. මේ වගේ ලස්සන තැනකින් තමයි අපිට ඇතුල් වෙන්න තියෙන්නේ. එතන ඉඳන් පිළිවෙලට අංක දාලා තියෙනවා අපිට බලන්න පුළුවන් ඔක්කොම තැන් ටික. මේ ඉන්නේ ඇමරිකන් ෆ්ලැමින්ගෝ. බලන්නකෝ යාට තියෙන වෙනස්ම කලර් එකක්. මෙයාලා කූඩුවක් ඇතුලේ තමයි ඉන්නේ. අපිට වැටෙන් පනින්න එපා කියලාත් බෝඩ්ස් දාලා තියෙනවා. ඒක නිසා මෙයාලගේ වීඩියෝස් ගන්න ටිකක් අමාරුයි. ඒ වුණාට ඔයාලට පැහැදිලිව බලන්න ඕන නිසා ලොකු මහන්සියක් අරගෙන තමයි වීඩියෝ කරගත්තේ. මෙයාගේ නම තමයි වයිට් පීකොක්. මෙයා අයත් වෙන්නේ ඉන්දියාවට. මෙයාට වයිට් පීකොක් කිව්වට හැබැයි ටිකක් බ්‍රවුන් කලර් එකකුත් මික්ස් වෙලා තියෙන්නේ. මෙයාගේ නමට හරියන්නම ගලපන ලස්සන නිල් පාට ඇස් දෙකක් තියෙනවා මෙයාට. තව මේ වගේ ලස්සන අය ඉන්නවා. යමුක අපේ යාළුවත් බලන්න. පොඩි උනාට පුදුම සද්දයක් තමයි මෙයාලගේ තියෙන්නේ. මෙයාලගේ ඔළුවේ ලස්සන ෆෙදර්ස් තියෙනවා. මෙන්න මෙතන ඉන්න එක්කෙනෙක් මොනවදෝ කලවන්න හදනවා. මෙයාලට තමයි ටොරාකෝ කියන්නේ. නිදහසේ දුර පියාසර කරන්න ගොඩක් කැමතියි මෙයාලා. ඔන්න අපි ඊළඟට ගියේ මැකෝස්ලා බලන්න. මෙතන එක එක වර්ගයේ මැකෝස්ලා ඉන්නවා. ඔයාලටත් ආවොත් බලන්න පුළුවන්. බලන්නකෝ මෙයාලගෙත් තියෙන සද්දේ. ඔන්න එතන මෙහා පැත්තෙන් ඉන්න ඔස්ට්‍රිච්ලා. එක්කෙනෙක් අපි වීඩියෝ කරනවා දැකලා මාවත් වීඩියෝ කරගන්න කියලා අපේ ළඟටම ආවා. මේ ඉන්නේ පායිට් පීකොක්. මෙයාලා අපිට නිතරම හමු වෙන අය වගේ තමයි ඉතින්.
මේ පරිසරය හරිම නිදහස්. ඇවිල්ලම තමයි බලන්න පුළුවන් ඒක. මෙයාගේ නිජ බිම මැලේසියාව. මේ ඉන්නෙත් පීකොක් කෙනෙක් තමයි. හැබැයි මෙයා ප්‍රමාණයෙන් ටිකක් පොඩි. මෙයා බැලූ බැල්මට නම් මොනරෙක් වගේ. ඒ වුණාට මෙයා පරවියෙක්. ඔයාලට මේ වගේ වෙහිකල් එකකින් වුණත් ගිහිල්ලා මෙයාලව බලන්න පුළුවන්. ඒ වුණාට ඇවිදගෙන ගිහින් බලන එක තමයි ගොඩක් නිදහස්. මේ ඉන්නෙත් ෆ්ලෙමින්ගෝ විශේෂයක්. අපි කලින් බලපු අය වගේම වුණත් මෙයාලගේ පාට ටිකක් වෙනස්. මෙන්න මෙතනත් ඉන්නවා පැස්බරාලා. හැබැයි මෙයාලා අයිති වෙන්නේ අප්‍රිකාවටයි ඕස්ට්‍රේලියාවටයි. මේ ඉන්නේ කුරුළු විශේෂයන් ගොඩක් තියෙන ලොකු කූඩුවක්. අපිට මේක ඇතුළටම ගිහින් මෙයාලව බලන්න පුළුවන්. ඒ වගේම මෙතන ගොඩක්ම රිලැක්ස් තැනක්. ඇවිදලා මහන්සි නිසා මම නම් ඉතින් මෙතනින් ටිකක් වාඩි වුණා. මේ ඉන්නේ මේක ඇතුළේ ඉන්න අය. මෙයාලා කන්නේ සතුන්ගේ මස්. මෙයා හැබැයි ටිකක් භයානක සතෙක්. මෙයාලා අයත් වෙන්නේ මෙක්සිකෝව සහ උතුරු ආජන්ටිනාවට. හංසයොත් ගොඩක් ඉන්නවා මෙතන. මෙන්න මෙතෙන්දී ඔයාලට බර්ඩ්ස්ලට කෑම දෙන්න පුළුවන්. එක්කෙනෙක්ට රුපියල් 1500ක් තමයි ගන්නෙ. කුරුල්ලන්ට කෑම දෙද්දී ඔයාලට වීඩියෝස් ඒ වගේම ෆොටෝස් ගන්නත් පුළුවන්. හැබැයි මම නම් මෙතෙන්ට මෙයාලට කෑම දෙන්න ගියේ නැහැ. මොකද මට ටිකක් බය හිතුණා. මැකෝස්ලත් ඉන්නවා මෙතන. මෙයාලා නම් ටිකක් සැර පාටයි වගේ. මෙන්න මේ දෙන්නටත් ඔයාලට ආවොත් කෑම දෙන්න පුළුවන් මෙතෙන්දී. ඔන්න දැන් අපි යන්නේ 9th බ්ලොක් එකට. ගිහින් බලමු අපි ඒකෙත් ඉන්න අයව. මේ ඉන්නේ අප්‍රිකාවේ අලු පාට ගිරව්. මෙන්න මෙයාලා අයත් වෙන්නේ බ්‍රසීලයට. එයාලගේ හොටය ගොඩක් ලොකුයි. ඒ වගේම ගොඩක් දිගයි. මෙන්න මෙතනින් තමයි එක්සිට් වෙන්න තියෙන්නේ. එතනත් හරිම ලස්සනයි. අපේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරගෙන යන්න. ආයෙමත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. වීඩියෝ එක ලස්සනයි නම් like එකක් දාගෙන යන්න. bye.